වෙල්කම් ටු ලයිෆ් මැප් ස්ටෝරීස්. අද අපේ ට්‍රිප් එකේ දෙවනි දවස. බලන්නකෝ අපි කොහෙද ගියේ මොනවද කරේ කියලා. ට්‍රිප් මූඩ් ඔන් වෙලා තියෙන නිසා උදේ පාන්දරම අපිට හැරුණා. උදේ 6ට විතර අවට පරිසරයේ ලස්සන තමයි මේ. උදේ පාන්දර හරිම සීතලයි. හාසික් සිටි එකම කඳු වලිනුයි මුදුනින් තමයි වට වෙලා තියෙන්නේ. මේ කට්ටිය නම් උදේ පාන්දරම වැඩ පටන් අරගෙන කෑම හොයාගෙන යන ගම. මේ තියෙන්නේ අපි නැවතිලා හිටපු තැනින් අපිට රෙඩි කරලා තිබුණ බ්‍රෙක්ෆාස්ට් එක. මේ අරබික් බ්‍රෙක්ෆාස්ට් එකක්. බලන්නකො මොනවද තියෙන්නේ කියලා. ඇත්තට අපි මේකට ගෙවපු ගානත් එක්ක මේ වගේ සේවයක් නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි නම් හොඳටම සතුටුයි. ඕනම කෙනෙක්ට එන්න කියලා මෙතන රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක්. මෙතනින්ම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පුළුවන් වුන නිසා අපිට අපේ ගමන පරක්කු නොවි පටන් ගන්න පුළුවන්. අපි 7 දෙනාම හොඳට කාලා බීලා තමයි අපේ ගමන යන්න පටන් ගත්තේ අද ඉතින්. ඔන්න ඉතින් අපි හාසික් වලින් අපේ ගමන යන්න පටන් ගත්තා. ආපස්සට නෙමෙයි ඉස්සරහට. කාන්තාරය ඇතුළට. හාසික් නගරේ පහු කරගෙන ඉස්සරහට යද්දි මෙන්න මේ වගේ ලස්සන ලස්සන කඳු ටිකක් තමයි අපිට බලන්න තියෙන්නේ. මේක ප්‍රධාන පාරක්. ඒත් බලන්නකෝ මේ කට්ටිය යන නිදහස. එයාලට යන්න දීලා අපි ඉතින් අපේ වාහනේ අයින් කරගෙන යන්න ඕනේ. මේ පාරේ තියෙන එකකට එකක් වෙනස් ලස්සන ලයිම්ස්ටෝන් කඳු. බලන්නකෝ ඉස්සරහට යනකොට එකකට එකක් සම්පූර්ණයෙන්ම වෙනස්. මුහුද යටත් මේ වගේ තියෙන්නේ නැති නේද? වීඩියෝ එකකින් දකින්නට වැඩිය S2කින් දකිද්දි ඒ දැනෙන හැඟීම විස්තර කරන්න වචන නැහැ. හුලං එහෙම තියෙන කාරෙට නම් හරිම පරිස්සමෙන් යන්න ඕන. මේ කඳුවල මුදුනේ තියෙන ගල් කඩාගෙන වැටෙනවා. තනින් තන නාය ගිහිල්ලක් තිබුණා. පොඩ්ඩකට වාහනේ නවත්තලා දුවල ගිහිල්ලා පාරෙන් එහා පැත්තේ තිබුණ ගල් කඳු ටිකේ වීඩියෝ එකක් මම අරගෙන ආවා. මේ තියෙන්නේ ඒක. පුදුම ලස්සනක් තියෙන්නේ. මට නම් මේව දකිද්දි හිතුනේම මූදයටත් මේ වගේම ලෝකයක් ඇති නේද කියලා. වසර දහස් ගානකට ඉස්සෙල්ලා මූදෙන් මතුවුණු නගරයක් මේ විදියට තියෙනවා නම් මූදයට මොන වගේ ලස්සනට ඇද්ද? පස්සේ තමයි දැක්කේ මේ කඳුවල දැල් ගහලා තියෙන්නේ ඒ ගල් වැටෙන තැන්. ඒ ගල් වැටෙන තැනක තමයි වාහනේ නවත්තලා තියෙන්නේ. ඒක දැක ගමන් ඉක්මනට එතනින් ගියා. ඊට පස්සේ අපි නැවතුනේ view point එක. මේ බලන්නකෝ කඳු අතරින් මූද පේන හැටි. මෙතන ටිකක් වෙලා ඉඳලා ෆොටෝ ටිකක් එහෙම අරගෙන අපේ ගමන අපි ආයෙ යන්න පටන් ගත්තා. මේ ලස්සන කඳු අතරින් අපි යන්නේ කාන්තාරේ පැත්තට. ඉස්සරහට යද්දි මෙන්න මේ වගේ හිස් වියලි ඉඩම් තමයි දකින්න තියෙන්නේ. මේ පාරේ කඩයක්වත් මිනිස් පුලුටක්වත් නැහැ. සැරින් සැරේට එහාට මෙහාට යන වාහන විතරමයි තියෙන්නේ. හැබැයි ඉතින් කාට හරි මගදී කරදරයක් වුණොත් වාහනේ කැඩලා හරි මොන හරි වුණොත් මේ රටේ මිනිස්සු නම් එහෙම මග දාලා යන්නේ කවුරුම හරි එනවා උදව්වට. මේ විදියට අපි කිලෝමීටර් 100ක් විතර පහු කරගෙන ශාමිය වලට ආවා. එතනින් අපි දවල් කෑමත් අරගෙන තමයි ඉතුරු ගමන යන්න පටන් ගත්තේ. තවත් කිලෝමීටර් 100ක් 150ක් විතර ඉස්සරහට යද්දි අපිට හම්බුනේ තෙල්ලින්. මේ ඈතින් පේන්නේ ඒව තමයි. මේ ඒරියා එකේ සම්පූර්ණයෙන්ම තනින් හැදලා තියෙන තෙල්ලින් තමයි තියෙන්නේ. මේක අපිට සාමාන්‍ය යන්ත්‍රයක් වගේ පෙනුනට ඇත්තටම මහා ගැඹුරක තියෙන ශක්තියක් ඉහළට ගෙන යන්ත්‍රයක් තමයි මේක. මේකට කියන්නේ ඔයිල් පම්ප් ජැක් කියලා. කිලෝමීටර් ගණනාවක් යටින් තියෙන
තෙල් තමයි උඩට ගේන්න මේ යන්ත්‍රය භාවිතා කරන්නේ. අපි ළඟටම ගිහින් බලමුකෝ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මේක උඩට පහළට යන හැම චලනකින්ම තෙල් උඩට ඇදෙනවා. එතකොට ඒව තමයි මේ පයිප් මගින් එහාට යන්නේ. බලමුකෝ ළඟටම ගිහිල්ලා කොහොමද කියලා බලන්නකෝ. මේකේ තෙල් උඩට ඇවිල්ලා යට තියෙන ටැංකියකට පිරෙනවා. මෙච්චර දුරක් ගෙවාගෙන මේ කාන්තාරි පැත්තට අපි එන්න ප්‍රධාන අරමුණ උනේ මේ තෙල්ලින්. මේව බලන්න කාලෙක ඉඳන් ලොකුම උමනාවක් තිබුණා. කලින් මේව ළඟට ගිහිල්ලා අත්දැකීමක් තිබුණ නැති නිසා මං විතරක් ගිහිල්ලා වීඩියෝ ටිකක් අරගෙන ආවා. අනිත් අයට බලන්න. පම්ප් එක මගින් උඩට අදින තෙල් උඩට ඇවිල්ලා ඊට පස්සේ ආපහු ටැංකියකට ෆිල් වෙනවා. ඒව තමයි මේ බට දිගේ අරගෙන යන්නේ. තෙල්ලින් බලලා අපි ආවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ පාරක තමයි යන්න තියෙන්නේ. මේ වගේ සෑහෙන දුරක් අපි ආවා. ඒති අපිට තවත් දෙයක් දකින්න හම්බුණා. වින් පවර් ප්ලාන්ට් එකක් තමයි මේ ඈතින් දකින්න තියෙන්නේ. මෙතන නම් අපිට ඇතුළටම යන්න පුළුවන්කම තිබුණා. වින් ප්ලාන්ට් එකක් යටටම අපි ගියා. කට්ටියම හොඳටම බඩගින්න හිටියේ. පාර දිගටම හෙවණක්වත් තිබුණ නැති නිසා දිගටම අපි ආවා. හොඳටම හවසුත් වෙලා. මේ වින් පවර් ප්ලාන්ට් එක පහු කරගෙන එද්දි ගමකට වගේ හැරෙන තැනක පොඩි අම්බලමක් තිබුණා. එතන ඉඳන් අපි දවල්ට කන්න ගත්තා. තමයි අපි සලාලා එන්න ගත්තේ. තව කිලෝමීටර් 200ක් විතර වගේ තියෙනවා සලාල වලට. තැන තැන නවත්ත ආපු නිසා අපි එනකොට රැය වුණා ටිකක්. අපේ රෝඩ් ට්‍රිප් එක අපි කිලෝමීටර් 700ක් විතර වගේ ගිහින් තිබුණා. ඉතින් ආයි දවසක අපි ගිය මේ වගේ ලස්සන ට්‍රිප් එකක් අරගෙන එන්නම් ඔයාලට. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න,